ඔන්න ඉතින් කොහොමද ඔයගලන්ට මම හිතනවා දැන් ටිකක් නෝමල් වෙලා මේ දවස් කිහිපේ මට මගේ පරණ විදිහට vlogs ටික අරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් මේ මාර්තු මාසේ vlog එකක් මෙදා තිබුණේ අපේ පුප්පගේ ඉස්කෝලේ කසකස්තාන් ඩේ එක සමරන්න. ඉතින් කසකස්තාන් කොම මට ඒ දිනේ අමතක කරන්න බෑ. මගේ ඩුබායි වල ඉන්න හොඳම යාළුවෙක් තමයි ශිරීන් කියලා කියන්නේ. ඉතින් ශිරීන්ව මතක් වෙනත් එක්කලා මට මේ කසකස්තාන් ඩේ එකේ පුප්පගේ ඇඳුම හදලා අස්සට මහන්නකම් තිබුණා. ඉතින් ඔන්න ඊයේ රෑ ගිහිල්ලා තමයි මේ ඇඳුම හරිම හදිසියෙන් මම අහගත්තේ. ඉතින් බොබ්බා ඉස්කෝලේට අරගෙන ඇවිල්ලා එයාව ඩ්‍රොප් කරනවා. මේ වෙලාවේ මම රෙකෝඩ් කරන්න වෙන කවුරුත් ඉස්කෝලේ නැති නිසා වෙන ළමයි ඉන්නවනම් මම කවදාකවත් රෙකෝඩින් කරන්නේ නැහැ. ඉතින් වෙන බුබුලෝ දාලා ගෙදරාට පස්සේ අම්මගෙන් ආපු රික්වෙස්ට් එකක් තමයි ඒගොල්ලන්ගේ වැඩිහිටි සමිතියේ තියෙන සිංහල අලුත් අවුරුදු උත්සවයේ තියෙන ෆන්ක්ෂන් එකට අපේ අම්මලා යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා කරන ඩාන්ස් එකට උදව්වක් දෙන්න කියලා. ඉතින් යාළුවා දාගෙන හිටියා ගොඩක් ස්ටෙප්ස් ටිකක්. මගෙන් පොඩි ස්ටෙප්ස් කීපයක් තමයි අහගත්තේ. ඉතින් ඒගොල්ලන්ගේ ඩාන්සින් ස්ටෙප්ස් එකේ මගේ ටිකයි මික්ස් කරලා පොඩි ඩාන්ස් එකක් කියලා දුන්නා. මටත් එක පොඩි වෙනසක් ගොඩ දවසකට පස්සේ. ඉතින් මේ වගේ දෙයකට සහභාගී වෙන්න ලැබිච්ච එක ඉතින් ඔන්න ආන්ටිලා ටිකටයි අපේ අම්මටයි ඩාන්ස් එක පුරුදු කරනවා. බලන්නකෝ ෆයිනල් ඩාන්ස් එකේ වීඩියෝ එකක් මම දාන්නම් තිබුණා. ඔන්න ඒ ඩාන්සින් සෙෂන් එකෙන් පස්සේ ආයි මම බුබුලුව ගන්න කියලා ආවා. මට දකින්නකන් සියක් නෑ යා කොහොමද මුළු ඇඳුම සම්පූර්ණයෙන් තියාගෙන ඉන්නවද කියන එක. බලමු බොබ්බව අරගෙන යාගේ කොහොමද අප්ඩේට් එක කියලා අප්ඩේට් එක අද දවස ගැන. එයාලා හැමදාම මොනවා හරි පේන්ට් කරන මට මේ කියන්නේ බලනකන් සියක් නෑ මොනවද ඒගොල්ලෝ පේන්ට් කරන්නේ මොනවද අරගෙන චුටි චුටි දේවල් කියලා. Hi mama. Thank you. Hi, what is it? What is it? It's baby duck. Baby duck? Wow! Show me. Let's go. Come, show me. Wow! Wow! Come. What is it? I paid this. You painted this? You have the name? Yeah. Wow, Baba. So this is my Cinderella. ඉතින් ඔන්න ඊට පස්සේ හවස ගෙදර ඇවිල්ලා බුබුලුව කවලා පෝලා නිදි කරලා හවස අපි පිටත් වුණා ෂොප් එක අස් කරන දවසට. අස් කරන පටන් ගන්න දවස් දෙක තුනක් විතර යනවා මේ අවසාන මොහොතේ. ඉතින් ෂොප් එක අස් කරලා ඔක්කොම ක්ලියර් කරලා යතුරු බාර දෙන දවස හිතට චුට්ටක් විතර දුකයි මං ගත්ත සමහර ඩිසිෂන් ගැන. ඒ ගැන මම ඔයගලන්ට කියන්න කියලාම තමයි හිටියේ. ෂොප් එක ගැන කියනවා නම් එහෙම ෂොප් එක වහන්න කාරණා කිහිපයක් තිබ්බා. ජීවිතේ අපි එක එක ස්ටෙප්ස් වලට යනකොට අපි සමහර දේවල් ඔළුවෙන් හිතලා කරනවා, හදවතින් හිතලා කරනවා, ඒ වගේ දේවල් කරනවා. ඉතින් පාන්දුරේ ෂොප් එකේ දාපු එක ගැන මම ගොඩක් සතුටුයි. මොකද ඒක මම අක්කට සහ තව නංගි කෙනෙක්ට බාර දීලා තිබුණේ. මුලින්ම ගත්තේ පුංචි ෂොප් එකක්. නමුත් මගේ අයිටම් එක්ස්පෑන්ඩ් වෙනවත් එක්කලා මම ගත්තු අයිටම්ස් වැඩි වෙනවා. මට තියාගන්න හරිය හැටි ඉඩක් නැහැ. මට ස්ටෝර් එකක් නැහැ. ඒ ඔක්කොමත් එක්කලා මම හිතුවා ටිකක් ලොකු ෂොප් එකකට යනවා කියලා. ඉතින් ඒ ළඟම හම්බෙච්ච ලොකු ෂොප් එකක් මම ගත්තා. මගේ ඉස්සෙල්ලා ෂොප් එක වගේ 5 ගුණයක් 6 ගුණයක් විශාල ෂොප් එකක් ගත්තා. ඒ ෂොප් එක ගද්දී මං හිතාගත්තා මං නොකරන දේ තමයි ඒ ෂොප් එක පිරෙන්න කියලා අනවශ්‍ය විදිහට බඩු ගන්න නැතුව මට අවශ්‍ය ප්‍රමාණයට විතර ෂොප් එක ඇරලා ඊටු ටික ස්ටෝර් රූම් එක කරනවා කියලා. මොකද මම ක්ලෝතින් ලයින් එකක් පටන් ගන්න හිටපු නිසා සහ ඒක
භාගයක් දුරට පටන් ගත්තු නිසා මට ෂොප් එක ගොඩක් ඇති වෙයි කියලා මං හිතුවා. ඉතින් ඒ පැත්තෙන් වැරද්දක් තිබුණේ නැහැ. ෂොප් එක ඇති. ඉතින් ෂොප් එක ලොකුත් එක්කලා මට ඒක ෆීල් කරන්න බැරි වුණා. ඒ තරම් විශාල ෂොප් එකක් තමයි මම ගත්තේ. ඉතින් කොහොම හරි ඒ පැත්තෙන් මං හිතලා තිබුණාට මගේ අනිත් පැත්ත ගැන මං හිතලා තිබුණේ නැහැ. ප්‍රධානම කාරණේ තමයි මං උදේට බුබුලුව ඉස්කෝලේට දානවා උදේ 8යි කාල වෙනකොට. ඊට පස්සේ ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා මට කරන්න තියෙන ওই වීඩියෝ වැඩ හරි මගේ ආර්ට් වර්ක්ස් හරි ඩිසයිනින් ටික හරි මං කර කර ඉන්නවා. ඊට පස්සේ ආයි බුබුලුව ඉස්කෝලෙන් ගන්නවා 11:08 විතර. ගෙදර එක්කගෙන ගිහිල්ලා ආච්චිට බාර දීලා මම ගෙදරින් පිට වෙනවා. එතකොට මං ආයි ෂොප් එකට යනකොට කොහොම 12:00 විතර වෙනවා. ඉතින් පුබ්බ කන්නේ බොන්නේ නිදාගන්නේ ඔක්කොම කරන්නේ අපේ අම්මා එක්කලා. ඊට පස්සේ මං ෂොප් එකේ ඉඳලා හවස 6ට විතර ගෙදර එනවා. එතකොට 7 විතර වෙනවා ගෙදර එද්දී. ඉතින් ඊට පස්සේ පැය කිහිපයක් බුබුලු එක්ක ඉඳලා ආයි බුබ්බව නිදි කරනවා. ඊට පස්සේ හොඳ ඉස්කෝල නිසා ලංකාවේ හිටියත් මම 8-5 ජොබ් එකක් නොකරත් මගේ බිස්නස් එක නිසා මට මගේ දෝණිය එක්ක ඉන්න තිබිච්ච වෙලාව ගොඩක් අඩු වුණා. ඒක මට දරා ගන්න අමාරු වුණා. මොකද මට තේරුණා බුබුලුගේ ආදරය ගොඩක් ආච්චිට යනවා කියලා. ඉතින් ඒක මට චුටක් බලන් ඉන්න බැරි කාරණයක් වුණා. එයා අඬද්දී ආච්චි කියනවා ඒ වගේ දේවල් එක්කලා මට චුටක් ඒක දරා ගන්න අමාරු වුණා. මොකද මට හිතුණා මම බුබුලු ගාව වැඩියෙන් ඉන්න ඕනේ කියලා. ඉතින් ඒකත් එක හේතුවක් වුණා. ප්‍රධාන හේතුවක් කියන්න පුළුවන්. මොකද මම පාරෙමයි හැමදෙස්සම ඩ්‍රයිව් කරනවා. මම ඒක ගොඩක් ආසාවෙන් කරන දෙයක්. නමුත් පානදොරේ බණ්ඩාරගම හැමදෙස්සම මෙහෙට යන්න වෙච්ච නිසා මං හිතුවා ඇත්තටම මම ඇයි පානදුරේ ෂොප් එකක් දාගත්තේ ඇයි මං ගෙදර නොකර කියලා. මොකද මං ඔන්ලයින් බිස්නස් එක කරන කාලේ මට හොඳට බිස්නස් තිබුණා. කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මට ඉන්කම් එක වැඩි. මගේ ලාභය සම්පූර්ණයෙන් මගේ අතේ ඉතුරුණා. පෙට්‍රල් ගහන්න හෝ රෙන්ට් එකක් ගෙවන්න මට හේතුවක් තිබුණේ නැහැ. ඉතින් කොහොම හරි ලොකු ෂොප් එක ගත්තට පස්සේ මගේ සෙකන්ඩ් බිස්නස් ලයින් එක පටන් ගත්තට පස්සේ තවත් ටිකක් අමාරු වුණා මට වැඩ කරගෙන යන්න. මොකද මං එතන ඉන්න එක ගොඩක් ඉම්පෝටන්ට්. මම එතනට එකට විතර ගිහිල්ලා වැඩක් නැහැ. එතකොට අර ඩේ ලයිට් එක ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න, වීඩියෝ එකක් ගන්න කාලයක් නැහැ. ඒ වගේ ප්‍රශ්න මට ඇත්තටම ආවා ප්‍රැක්ටිකලි. ඉතින් ඒවත් එක්කලා මං හිතුවා නැහැ මම ඉන්න තැනම මම මගේ බිස්නස් එක කරනවා. මට එහෙම යන්න බෑ. ඒතර මට බුබ්බවත් ළඟ තියාගන්න පුළුවන්. බුබ්බට මගෙත් එක්ක ඉන්න පුළුවන් කියලා. ඒක නිසා මං ෂොප්ස් දෙකම වහලා ආයි ඔක්කොම ටික අරගෙන ගෙදර ආවා. දැන් මං බුබ්බව ඉස්කෝලේට දාලා ගෙදර ගිහිල්ලා මගේ බිස්නස් එකත් කරලා පැය 2-3ක් අතරතුර ආයෙ ඇවිල්ලා බුබුලු අරගෙන ගෙදර ගියාට පස්සේ බුබ්බව කවන්න පොවන්න නාවන්න නිදි කරවන්න ඒ හැම දෙයකටම මට ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. එයා මගෙත් එක්ක ඇටච් වැඩි. ඒ දේවල් මට සාර්ථකව මේ මාස කිහිප ඇතුළත වෙච්ච නිසා මම දන්නවා මම මොනවා වුණත් ගත්ත ස්ටෙප් එක හරි කියලා. ඉතින් මට එක්ස්පෙන්සස් ගොඩක් වැඩි වුණා. මං පාන්දරේ ෂොප් එක කරන කාලේ රෙන්ට් එක, මගේ පෙට්‍රල් ඒවත් එක්ක බලද්දි කාලේ හැමදාත් එක්කම බලද්දි මං හිතනවා මං ගත්තේ හරි ඩිසිෂන් එක. මොකද මං ගොඩක් 99%ක් මං කරන්නේ ඔන්ලයින් බිස්නස් එකක්. ෂොප් එකට ඇවිල්ලා අයිටම්ස් ගන්න ප්‍රමාණය ගොඩක් අඩු නිසා මං ඒ වෙනුවෙන් ස්ටෝ එකක් ඕපන් කරන එක අපරාධයක් කියලා හිතෙච්ච නිසා තමයි මං ආපස්සට මගේ ඔන්ලයින් බිස්නස් එක ගෙදරටම අරගෙන ආවේ. ඉතින් ඔන්න ඔය හේතුව තමයි තිබුණේ. ඒක තමයි ඇත්තම කාරණේ. ඉතින් ජීවිතයේ සමහර දේවල් කවුරු එපා කිව්වත් ඔයා කරනවා, කරලා බලනවා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. ඒක ගොඩක් පරක්කු වෙන්න ඉස්සෙල්ලා ඒ වැරද්ද හදාගන්න. මම ඒක කළා. මට කිසිම ලැජ්ජාවක් නැහැ. මම ස්ටෙප් එක ගත්තා හැමෝම එපා කියද්දි. පළවෙනි ෂොප් එකට කවුරුත් එපා කිව්වේ නෑ. සෙකන්ඩ් ෂොප් එකේදී ගොඩක් කට්ටිය එපා කිව්වා. මගේ අම්මා තාත්තා, මගේ හස්බන්ඩ් හැමෝම. නමුත් මං කිව්වා නෑ මට ඒකත් කරලා බලන්න ඕනේ කියලා මං කරා. මට ඒක වැරදුනා. නමුත් ඒ වෙලාවේදී ඒගොල්ලෝ මට සපෝට් එකට හිටියා. මෙන්ටලි මට මාව ගයිඩ් කරා. ඔයාට අපි එපා කිව්වා. නමුත් ඔයා ඇහුවේ නෑ. but it's okay. It's not too late. ඒක නිසා අපි ආපස්සට ගෙදරට යමු කියලා. ඉතින් ඒක මට ලොකු සපෝට් එකක් වුණා. මම අතාරින් නැතුව ඒගොල්ලෝ ඒ වෙලාවට මට සපෝට් කරපෙක් ගැන. සමහරු කියයි මොකටද පඬිතුලා ඒ වැඩේ කරේ අරකයි මේකයි කියලා. ජීවිතේ එහෙම තමයි. සමහර දේවල් තියෙනවා. අපි ඒ ස්ටෙප්ස් ගන්න ඕනේ. කවුරුත් කිව්වොත් අපි ඒක නොගෙන හිටියා කියන්නකෝ. මම ඒක නොගෙන හිටියොත් මං හැමදාම මගේ අම්මට, මගේ තාත්තට, මගේ හස්බන්ඩ්ට හිතින් බැන ඉඳී ඕගොල්ලෝ මට දියුණු වෙන්න දුන්නේ නැහැ. මගේ කකුලෙන් ඇද්දා. මට ලොකු ෂොප් එක ගන්න දුන්නේ නැහැ. මට ඒක කරන්න දුන්නේ නැහැ. ඒක කරා නම් මං අද ලොකු තැනක ඉන්නවා. අර තේනවනේ. ඒ වගේ
සිතුවිලි මගේ ඔලුවට එන්න පුළුවන්. නමුත් දැන් ඒ සිතුවිල්ලෙන් මම බැහැර වෙලා තියෙන්නේ. මම ඒක try කරා. මට ඒක හරි ගියේ නැහැ. මොකද මට බිස්නස් එකට වඩා මගේ දෝනි ඉම්පෝර්ටන්ට් කියලා හිතෙච්ච නිසා ඒවත් එක්ක අනිත් දේවල් කැල්කියුලේට් කරද්දී මට හිතෙනවා ඔව් මම ගත්ත තීරණේ හරි කියලා. ඉතින් එහෙම තමයි. බිස්නස් එක චුට්ටක් දැන් වැටිලා තියෙන්නේ. ඒකට හේතු ගොඩාක් තියෙනවා. මම ගොඩක් බිස්නස් එක ළඟ හිටපු නැති නිසා. නැත්නම් ෂොප් එක වහන්න එකම හේතුව වන්නේ ඒක. ඔන්න ඉතින් අපිට වෙච්ච හදිසියක් නිසා අපිට ඇල්ල බලා නැවත පිටත් වෙන්න උනා. හස්බන්ඩ් රෑම ආවා. ඉතින් බුබුලුව අම්මටයි තාත්තටයි බාර දීලා ඒගලන්ට ස්කූල් බස්සන්න ගෙනියන්න ගේන්න ඒ ඔක්කොම බාර දීලා මමයි පසින්දුයි ඇල්ලට පිටත් වුණා. අපිට එක දවසයි තියෙන්නේ අපිට ගිහලා ඩොකියුමන්ට් වගේක් සයින් කරන්න තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් බුබුලුව දාලා හරිම දුකින් අපි දෙන්නත් එක්ක ඇල්ල බලා පිටත් වෙනවා. යද්දි චුට්ටක් විතර හවස් වුණා. මොකද අපි ටවුන් එකේ තිබිච්ච වැඩ කටයුතු කරගෙන ඒ දේවල් ඔක්කොම ඉවරයක් කරගෙන තමයි ඔන්න අපේ විල්ලා එකට පිටත් වනේ. ඇල්ලේ ඉඳලා මේ යන්න තියෙන්නේ පස්සර පාරේ මීදුමෙන් වැහෙන ෂණිකෙන් මීදුමෙන් වැහෙන පාරක් නිකන් හපතලේ වගේ තමයි හිතෙන්නේ. ඉතින් ඔන්න ඩ්‍රයිව් කරන්න මාර අමාරුයි මේ දවසේ. ගොඩක් හිමින් ෆොග් ලයිට්ස් දාගෙන හෙඩ් ලයිට් ගහගෙන එහෙම තමයි මේ දවසේ අපි ඩ්‍රයිව් කරේ. ගොඩක් අමාරුවෙන් තමයි අපි ඉන්න තැනට මේ මොහොතේදී ආවේ. ඉතින් මුළු විලා එක්කම මුළු ප්‍රදේශම මීදුමෙන් වැහිලා මං හොදන්න දැම්ම. ටබ් එක ඇතුලේ. ඉතින් ඔයගලන්ට පේනවද මේ යන්නේ මොනවද කියලා? ඇත්තටම අර දුමක් ගහලා වගේ කොහරි ගිනි තියලා වගේ එන දුමක් වගේ තමයි මට. ඒක කියන්නේ මං මීදුම දැකලා තියෙනවනේ මෙහෙ ඕන තරම් ඉඳලා. නමුත් මේ දවසේ මීදුම ටිකක් විතර අස්වාභාවිකයි කියන්නත් බෑ. ඒ තරම් වැඩි. මං ඔළුව එහෙම බැඳගෙන හිටියේ මොකද මට හරි ඉක්මනට පීනස එනවා. ඉතින් මාර වේගෙන් යනවා. ඒක ඇස් දෙකට පේන්නේ නැහැ. PAV ඇහැට මේ කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒකයි වැඩේ කියන්නේ. කැමරාවකට විතරයි මේ දේවල් පේන්නේ. ඉතින් ඒ නිසා තමයි මම කැමරාවක ටිකක් වෙලා අල්ලගෙන රෙකෝඩ් බටන් එකත් ඔබලා මං ඇස් දෙකට පේන්නේ නැති දේ කැමරාවකින් මේ මොනවාද එන්නේ කියන එක බලන්න මාර try එකක් දුන්නා. මේ දේවල් අල්ලන්න try එකක් දුන්නා. ඔන්න මෙහෙම තමයි මීදුම අපිට ඇස් දෙකට පේන්නේ නැති වුණාට එන්නේ. සිංගල් එකක්ද ලොකු එකද? ඔන්න ඉතින් මේ දවස්වල අපේ ෂෙෆ්හා ඉන්නවා. තරලා යන ඉස්සෙල්ලා මේ. ඉතින් ඔන්න අපි රෙස්ටොරන්ට් එකට ආව කෑම ගන්න කියලා. දන්නවනේ මේ දේවල් කම්ප්ලීට් නෑ. හෙට අනිද්දාදී හොටෙල් එක ඕපන් කරන්න ඕනේ. මාර එක්සයිටඩ්. රාට අඳින ගෙනාවු කලිසුලක් එකකින් ඔලුවකට ගහගෙන ඉන්නවා. ඒ තරම් පින්න සීතල නෑ පොඩ්ඩක්වත්. හැබැයි පින්න මාර පින්න. මෙතනද? මේ වැටද? ඔව් ඒව තාම කරෙක්ට් නෑ. මේ තිරියෙන්නද? එනවා. අද මලගේට ගියාලු හෙට එන්නම් කියලා කිව්වා බලමුකෝ. ඉතින් කොහොම හරි අපිට හදලා තිබුණා එයා ටොමැටෝ රයිස් එකක් කියලා චිකන් ඩෙවල් එකක්. කෑම නම් මේ කෑම එක ගොඩක් රහයි. ඉතින් හොඳට තිබුණා කියලා කියන්න පුළුවන්. ඊට පහුවෙන්දා උදේ ඔන්න හස්බන්ඩ් වත්තර බහැලා වත්තේ තියෙන දේවල් බැලුවා කරා. මම කිව්වා මට හරි සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් ඕනේ කියලා. මට ආසෙ දුනා මයනීස් දාලා චිකන් නගට්ස් එක්කලා ලූණු දාලා නිකන් අර බටර් දාලා ගම්පටිස් ලුණු එහෙම දාපු සෑන්ඩ්විච් එකක් කන්න. එහෙම උදේට කෑවා. දවල්ටත් පරිප්පුයි පොල් සම්බෝලයි බිත්තර බැදලා මුරුක්කු දෙමළ කඩේක මුරුක්කු තියෙනවා මාර රසයි. ඒ මුරුක්කුත් එක්ක මේ විදිහට කාලා ඔන්න අපි ආයි ඇල්ලෙන් පිටත් වුණා. මොකද අපි වැඩට ගිහින් ඉවරයි. හස්බන්ඩ් ඉක්මනට ඩෝහා යන්න ඕනේ. ඒක නිසා ටටා බයි බයි කියලා ඔන්න අපි ඇල්ලෙන් පිටත් වුණා.
ඉතින් ඔන්න දවස් දෙකකට පස්සේ බුබ්බට අප්පෝ දැකලා මාර සර්ප්‍රයිස්. ඉතින් එයාට අපි කිව්වේ අපි හොස්පිටල් එකේ හිටියේ බෙහෙත් ගහන්න ගියේ කියලා. ඉතින් ඔන්න කොහොම හරි ඊට පහුවෙනිදා උදේ අපේ අම්මලගේ යාළුවෝ ටික එකතු වෙලා දානයක් බාර අරගෙන තිබුණා. හොරණ පැත්තේ තියෙන පන්සලකට මම එක පෙන්නන්නම්. ගොඩක් ඇතුළට යන්න ඕනේ පන්සලක්. හරිම ලස්සනයි. හරිම ලස්සන ප්‍රදේශයක තමයි තියෙන්නේ. ඔන්න අපි ඒ ගමන යන පිටත් යනවා. අර මෙයාව තියන් ඉන්න බෑ. කියන්න ඕනේ. කන්නේ නොකන ළමයි ගන්නෙත් නෑ ඇතුළට. හාමුදුරුවෝ. කියන්න අපි රොටි කතාවේ කියන හොඳේ. හොඳේ. සාදු. අර වාහනේද බලන්නම් මේ අරගොල්ලෝ. නංගා අපි ඉන්නේ. යාර පිටිපස්සේ වාහනේ. ඔනිදි මේක තමයි ඒ පන්සල හරිම ලස්සනයි හරිම විශාල විදියට හදලා තියෙනවා මම හිතන්නේ ගොඩක් දෙනෙක් එක්ක මේ ගැන දන්නවා එක්ක මේ ගැන දන්නේ නැහැ හොරණ තියෙන්නේ මම දන්නේ නේම් බෝඩ් එකක් පෙන්වන්නේ මෙතන ඉන්නේ ගිලන් වෙච්ච හාමුදුරුවෝ ඉතින් ඕගලන්ට දානමය කටයුත්තක් බාර ගන්න පුළුවන් ඒකට සල්ලි තමයි ගෙවන්න තියෙන්නේ එක්කෙනෙක්ගෙන් ගන්න ප්‍රමාණයක් තියෙනවා එතකොට ඒ දානමය කටයුත්තට ඒගොල්ලෝ දෙන දවසට ඔයගොල්ලෝ සල්ලිත් අරගෙන යනවා අපිට උයන්න කරන්න දෙයක් නැහැ එතන හැමදේම කරලා දෙනවා එතනට සේවිකයෝ ඉන්නවා අපිට සල්ලි ගින් දෙන්නයි ඕනේ එතකොට ඔයා ඒ අර මුදල බාර ගන්න නම් ඔයාට තව 5 දෙනෙක් ඔයත් එක්ක තව 4 දෙනෙක්ට පන්සලට එදාට එන්න පුළුවන් 5 දෙනෙක්ට වෙන්න එහෙම තමයි ඒගොල්ලෝ කටයුතු සාසලා තියෙන්නේ නැත්තම් ඒක ඕවර් ක්‍රවුඩඩ් වෙන නිසා. ඉතින් මෙතනට ඉතින් එන ගොඩක් ආච්චිලා එහෙම මම දන්නේ නැහැ ඒගොල්ලෝ අර හිතනවා ඉතින් වැඩියේ හැඳි ප්‍රමාණයක් බෙදුවොත් වැඩියෙන් පින් ලැබෙනවා කියලා. ඉතින් ඒක නිසා මෙතන අර පොඩි පොරකන ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා වෙන්න ඕන මෙතන බලා ගන්න කෙනා චුට්ටක් විතර නපුරු නැහැ. ටිකක් විතර අරගෙන කියලා මට හිතුණා. ඒක නිසා මම නම් බෙදෙන කටයුතු වලට ගියේ නෑ. මොකද මොන හරි කියවුනොත් කියලා ඒක නාගේ අතින්. ඉතින් සමහර ආච්චිලා මෙතන අනවශ්‍ය දේවලුත් කරනවා. සැරින් සැරේ එනවා. පොලිම් පයින් යනවා. ආයි බෙදන්න යනවා. ඉතින් මේ වගේ වෙලාවදී ඉතින් අර කෙනා පොලිම හසුරවනවා. නමුත් ඉතින් මට ඒ ආච්චිලා දැක්කම දුක හිතෙනවා. මොකද අපි ඇත්තටම මෙහෙමයි හොඳ නරක කියලා දෙකක් තියෙනවා. ඔය ආච්චිලා වුණත් නරක ආච්චිලා ඉන්නවා මම දන්නවා. නමුත් අර අපිට පේන්නේ නෑනේ ඒ කෙනා නරකයි කියලා. අපි කෙනෙක් දැක්ක පමණුවෙන් හිතනවනේ අනේ මේ කෙනා හොඳයි අහිංසකයි වයසයි කියලා. නමුත් අපි දන්නේ නැහැ ඒක නම් මොන වගේ චරිතයක්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ ලොකු පිරිසක් මෙතන ඇවිල්ලා හිටියා. එක ටැක්ස් දාන්න දෙනවා. ඔය රතු පාර ටැග් එක දාන්නේ ප්‍රධාන දායකයා. කහ පාර ටැක්ස් ටික දාන්නේ එයාගේ එයත් එක්ක ආපු අනිත් කීප දෙනා. ඉතින් ඒ වගේ තමයි මේ සිස්ටම් එක මෙතන යන්නේ. ඉතින් මේගොල්ලෝ කියන විදිහට තමයි අපි බෙදන්න කරන්න ඕන. ඉතින් ඔන්න ඒ දේවලුත් කරලා ඊට පස්සේ මේගොල්ලන්ව යවනවා මේගොල්ලන් ඒ කියන්නේ අතගස්සලා බුද්ධ පූජාව සහ ගිලන් වෙච්ච හාමුදුරන්ට අවශ්‍ය දේවල් අතගස්සලා ඒ දේවල් කරලා යනවා. ඉතින් අතපය පිරිසිදු කරලා ඔක්කොම දේවල් තමයි මේ දේවල් කරන්න ඕනේ. එයාලා මුලින්ම කියනවා නම්ස් කරලා හොඳට අත් දෙක හොදගෙන එන්න කියලා. ඊට පස්සේ තමයි මේ හැම දෙයක්ම පිරිසිදුවෙන් හරිම ලස්සනට කරලා මේ විදිහට පෙළගස්සලා මේ දාණය අරගෙන හාමුදුරුවෝ පිටත් වෙන්නේ. බුබු එන සාදු කියනවනම් සාදු කියන්න ඔතනට වෙලා අතනට ගිහලා සාදු කියන්න පුතා අතනට යන්න යන්න සාදු පුතේ good girl ඔනිදින් ටිකක් වෙලා ගියට පස්සේ මට තේරෙනවා බුබ්බත් එක්ක එතන ඉන්න ටිකක් විතර අමාරුයි කියලා. මොකද සද්ද නැතුව එහෙම ඉන්නේ නැහැ නේද? ඉතින් චූටි දරුවෝ ඊට පස්සේ ටිකක් වෙලා යාව තියන් ඉඳලා මම අම්මට කිව්වා මම ගෙදර යන පිටත් වෙනවා. මොකද අම්මා තව යාළුවෝ කට්ටියක් එක්කලානේ ආවේ. තව වාහනයක් ආවනේ. අම්මා ඒකේ ගෙදර එන්න මම බුබලු අරගෙන යනවා කියලා. නමුත් යන්න ඉස්සෙල්ලා මං හිතුවා පන්සල ඇතුළට ගිහිල්ලා ඇතුළ චුට්ටක් බලනවා කියලා. මොකද පළවෙනි පාරට ආපු නිසා මට මේක ඇතුළත් බලන්න ඕන වෙච්ච නිසා මෙතෙන්ට ඔය ඉස්සලා ආපු හැමෝම මට රෙකමන්ඩ් කරා යන්න පොඩක් ඇවිදලා බලන්න කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි පන්සල ඇතුලේ චෛත්‍යයේ ඇතුලේ හදලා තියෙන්නේ. බෝධින් වහන්සේ කෙනෙක් ඉන්නවා. පොඩි චෛත්‍යයක් තියෙනවා රත්තරන් පාට. ඉතින් මෙන්න මේ වගේ කලවර ඊට පස්සේ හාමුදුරුවෝ වැඩම කළා ඉන්න විදියට පිරිම අඹලා තියෙනවා. මේ වගේ තැනක් තමයි ඇතුලේ තියෙන්නේ. මට නිකන් කල්දර බෝධියක් මතක් වුණා. මම දන්නේ නැහැ කියන්න. මම එක්ක මොකක් හරි දෙයක් පටලගෙන කල්තර බෝධියත් එක්ක මේ වගේ දෙයක් කල්තර බෝධිය තියෙනවද කියලා මට මතක නැහැ. මේ වගේ හරිම ඒ කියන්නේ මෙතනට ආවට පස්සේ නිකන් හරි අමුතු ෆීලිං එකක් එනවා ඒකත් කියන්න ඕනනේ. මේ වගේ තැනක් තමයි මේ පන්සලේ තියෙන්නේ.
ඉතින් එතන ඉන්න හාමුදුරුවන්ට පාත්තර තිබුණා. අඹපු හාමුදුරුවන්ගේ අතේ පාත්තර තිබුණා. බුබුලු ඒවා දැකලා හිතුවේ හෑන්ඩ් බෑග්ස් කියලා. එයා දැන් ඉන්නේ ඒ ටයිප් ඔෆ් අර ඒ කාලේ තමයි දැන් එයා ඉන්නේ. ඉතින් ඊට පස්සෙත් මට කියන ගත්තා අම්මේ මටත් මේ જાතියෙම හෑන්ඩ් බෑග් එකක් ඕනේ කියලා. ඉතින් යාට එක්ස්ප්ලේන් කළා ඒක හෑන්ඩ් බෑග් එකක් නෙමෙයි. ඒ හාමුදුරුවෝ ගෙනියන ඒගොල්ලන්ගේ බෑග් එකක් කියලා. ඔන්න බුබුලුවත් අරගෙන මම එළියට ආවා. මේකේ කැටයන් හරි ලස්සනයි. විශාල කැටයන් තියෙනවා. අලින්ව කැටයන් කරලා තියෙනවා. හරිම ලස්සනයි. කැටයම්ද අඹලද මම හිතන්නේ අඹලා. ඉතින් සීල සුවාරණ කියලා තමයි මෙතනට කියන්නේ. හොරණ ටවුන් එකේ තියෙන ඔයගලන්ට හොයාගෙන එන්න පුළුවන්. මොකක් හරි පින්කමක් කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ වගේ තැනකට ඇවිල්ලා පින්කමකට සහභාගී වෙන්නත් පුළුවන්. මාරමවයි අම්මලා නම් තාම දාන කටයුතු වල. අපි යනවා. අම්මලා තාම දාන බෙදෙන කටයුතු කරනවා. මමයි බුබ්බයි එළියට ආවා. ඇවිල්ලා එහෙමම වෙහිකල් එකට ආවා. අපි යන්න කියලා බැලුවේ මොකද එතන තව ගොඩක් වැඩ කටයුතු වෙන්න තියෙනවා. බුබ්බත් එක්ක ඉන්න අමාරුයි. අඬනවා නිදිමතේ. So we are leaving. ඒක හොඳට එතන සිද්ධ වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ දේවල් වෙනවා ඉතින්. ඒක නිසා ඔන්න අපි යනවා. Get the Say bye bye.